හායි කොල්ල කෙල්ල ටික ඔයාව ආදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා දන්නවනේ මම නාඩෝ සීපර් අර මූවී එකේ පළවෙනි පාර්ට් එක මගේ channel එකේ ඊයේ දැම්මා. මගේ ලැප් එකේ වුණ ප්‍රශ්නයක් හින්දා මට දෙවෙනි පාර්ට් එක අද තමා දාන්න වෙන්නේ. වැඩි කතා වුණේ නෑ. ඔයාට කියන්න තියෙන්නේ අපේ වීඩියෝ බලන්නේ ගොඩක් subscribe කරපු නැති කට්ටිය. ඒ හින්දා ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම අර පාට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා ඒක බැලුවේ නැත්නම් ඉක්මනට ඒක බලලා එන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු අද වීඩියෝ එකට. රොක්ලි ඒතන ඉඳන් බිමට වැටෙනවා කියලා. මේක දැකලා නෙදර බෙල් එක ගහනවා කියලා සාකුරාට ඇහෙනවා. බල කියලා අපිට පෙන්නනවා. මේක දැකලා සාකුරා උඩ යනවා. මේක ඊට පස්සේ ඔගේ අම්මා යක්ෂණියක් වගේ දොර කඩාගෙන ඇවිත් ආන්නේ ඔයා අද කනවද නැද්ද කියලා. ඒකට නම් නරුටෝ උත්තර දෙන්නේ ඔව් කියලා. නාටෝ කෑම කාලා ඉවර වුණාම මිනිටෝගේ නාටෝ මොකද අවුලෙන් එන්නේ කියලා අහනවා. ඒකට කිසිම උත්තරයක් නොදී නාටෝ ගිහින් මෙමරි බුක් එකක් දිහා බලාගෙන ඉන්නවා. එතකොටම ඒ සීන් එක එතනින් කට් වෙද්දී ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ මිෂන් එකට ගිහින් ඉන්න ටීම් එකව. ටීම් එක කන්දල් ළඟ ඉද්දී මිනිටෝ සැක හිතිලා කියන්නේ පල්ලැහැට බහින්න එපා උගුල් ඇති කියලා. එතකොටමයි නාටෝව කට්ටියට මතක් වෙන්නේ. එතකොට නාටෝ කට්ටිය හොයද්දී නාටෝ එතන නැහැ. බලද්දී නාටෝ කන්දෙන් පල්ලැහැට බැලලා තව දුවනවා. එතකොටම එක උගලක් සක්‍රිය වෙනවා. ටීම් එකත් එතනට දුවනවා. එතන ලොකු ගේම් එකක් මතුවෙලා ඊට පස්සේ ලොකු ගේම්බා නාටෝට මාරන් ටික විසකින් ගහනවා. ඊට පස්සේ කුෂිනා ඇවිත් නාටෝ බේර ගන්නවා. ඊට පස්සේ මිනිටෝ මේ ගේම ඉවර කරනවා. ඊට පස්සේ නාටෝ මිනිටෝගෙන් අහනවා එයා මාව බේරගන්නේ ඇයි කියලා. එතකොට මිනිටෝ නාටෝගේ කම්බුල රතු වෙන්න ගහලා ඒ ඔයාගේ අම්මා කියලා කියනවා. එතකොටම කුෂිනා ඇවිත් නාටෝ බදා ගන්නවා. නාටෝටත් ඒකට දුක හිතෙනවා. මොකද අම්මා කවදාවත් නාටෝ බදාගෙන නැහැ. ඊළඟ සීන් එකේ අපිට පෙන්නන්නේ ලියවිල්ල ආච්චි දෙන ටීම් එකව. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගෙදර නාටෝ ගෙදර දොර ඇරියානම් වෙන්ද වගේ නෙමේ එයාලගේ මිනිටෝ එන්න කියලා පිළිගන්නවා. ඊට පස්සේ සාකුරා එයාට පාළු හිට නාටෝ හම්බෙන්න එන්න ගමනුයි මේ වෙලාවෙදී ඉන්නේ. දැන් සාකුරාගේ නාටෝගේ ගෙදර ඇවිත් බලද්දි නාටෝ එයාගේ අම්මගේ උපන්දිනයේ සමරනුයි ඉන්නේ. නාටෝට කවදාවත් ලැබිලා නැති මේ අත්දැකීම නාටෝට සන්තානියම සමර ගන්න දීලා සාකුරා එතනින් යනවා. ඒ වෙලාවේදී සාකුරාට දැන් තේල්ලා තියෙන්නේ දෙමාපියන්ගේ අගය. ඊළඟ සීන් එකේ අපිට පෙන්නනවා බලල් මූණෙක් ඇවිත් ආච්චියෙන් ලියවිලි ඉල්ලන සීන් එකක්. එතකොටම ආච්චි බෑ කියද්දි එතනට මිනිටෝලා එනවා. එතකොට එතන ලොකු ෆයිට් එකක් යනවා. එතකොට බලල් මූණ ආමුතු ජූස්ුවක් කරලා ඒ කට්ටියව හිර කරනවා. එතකොටම නාටෝලා එතෙන්ට එනවා. ඊට පස්සේ නාටෝලා ඌගෙන් අහන්නේ මදාරා කෝ කියලා. ඌ මදාරා මංගාව කියලා ගමම්ම සාකරවුට ගහන්න ගින් ඌගෙන් හොඳටම ගුටි කනවා. එතකොට නාටෝට ගහන්න හැදුවත් ඒක මිනිටෝ නවත්තනවා. එතකොට ඌ ආසට ගිහින් ඩයිර සිංගන් එක පාවිච්චි කරනවා. ඒකෙන් ගහලා ලොකු විනාශයක් කරන්න එයාට පුළුවන් වෙනවා. එතකොටම නාටෝට මතක් වෙන්නේ මිනිටෝ මදාරාව පරද්දපු විදිය. නාටෝ සීරීස් එකක් විදියට ක්ලාසික් එකයි ඊට පස්සේ සීසන් 2 3ම ගෙනාවනේ. ඒත් එතකම්ම ඒ මූවි වලට තිබ්බේ ෆෑන් තියරි විතරයි. මොකද නාටෝට හරියට තියරි එකක් තිබ්බේ නෑ. මේක නිෂ්පාදකයා හිතුවේ නෑ නාටෝ මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියලා. ඒ හින්දා ඒකට දුන්නු නැති තියරි ගේන්න තමයි මේ වෙලාවේදී මේ කට්ටිය මේ ෆිල්ම් ටිකක් හදලා තියරි එකට නගන්න හදලා තියෙන්නේ. ඔයාට මේ නාටෝට බලය හම්බුනේ කොහොමද? චක්‍ර හම්බුනේ කොහොමද? චක්‍ර හැදුනේ කොහොමද කියලා ලොකු ප්‍රශ්න වලට පිළිතුරු මේ අංගේන කතා මාලාවෙන් ගන්න පුළුවන්. ඒ හින්දා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් A Great Story. මේ වෙලාවේදී නාටෝට මතක් වෙනවානේ එයාගේ තාත්තා ඒ කියන්නේ මිනිටෝ මදාරාව පරද්දපු විදිහ. මදාරාව පරද්දන්න බෑ කියලා දැනගත්ත මිනිටෝ මෙයාව පරද්දන කාපටි ක්‍රමයක් කල්පනා කරනවා.
ඒකට මෙයා කරන්නේ එයා ළඟ තියෙන විශේෂ කුණායිපියක් මදාරට ගහනවා. මදාරා දන්නවා ඒ කුණායිපියට වදින්නේ නැහැ කියලා. එයා ඊට පස්සේ එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ නාටෝගේ තාත්තා කුණායිපිය යවලා මදාරාගේ උඩින් මතුවෙලා එතනින් රාසින්ගන් එක පාවිච්චි කරලා මදාරට ගහනවා. ඒකෙන් මදාරා විනාශ වෙනවා. ඒත් පොඩි ප්‍රශ්නයකට ඉතින්නේ මේකෙන් මදාරාගේ ශරීරය විතරයි විනාශ වෙන්නේ. මදාරාගේ ආත්මය ඉතුරු වෙනවා. එදා මදාරා මැරුණා නම් අද මේ වගේ ජුස්සුවකට නාටෝලට අහු වෙන්න නම් වෙන්නේ නැහැ. එතකොටම නාටෝට මතක් වෙනවා නයින් ටේල් ෆොක්ස් එයාගේ හිර කරපු කොටස. ඊට පස්සේ මේ විනාශය ඉවස ගන්න බැරි නාරුටෝ මදාරාව පරද්දන්න හිතාගෙන නැගිටලා කියනවා මම තමා නාරුටෝ උසුමකි. මම මේ ලෝකෙ කෙනෙක් නෙමෙයි. මම කාලාවකාශ ජූසුවකට අහු වෙලා තමයි මෙහෙට ආවේ. මගේ තාත්තා තමා ඒ ලෝකේ වීරයා. මෙයා මදාරාව පරද්දන්න යන එකට කැමති නැති මිනටෝයි කුසිනයි නාටෝව නවත්තන්න හදනවා. ඔයාට මං කලින් කිව්වනේ මේ ලෝකේ නාරුටෝට කියන්නේ මෙත්මා කියලා. නාරුටෝගේ අම්මටයි තාත්තටයි මේ ලෝකේ අර වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ලැබුණ නැති හින්දා නිදහසේ නාරුටෝට නමක් තිබ්බා. ඒ තමා මෙත්මා කියන නම. අර වෙලාවේ කුසිනා නාරුටෝට එයාගේ තාත්තා නයින් ටේල් ෆොක්ස් එක ගහගන්න යද්දි තාත්තාගේ නමම අනුකරණය කළා තමා නාරුටෝ කියලා නම තිබ්බේ. ඒ මිනටෝ වගේම හින්දා. හරි අපි ආයමු කතාවට. ඊට පස්සේ නාරුටෝ වටපිට බලන්නේ කොහෙද සාකුරා කියලා බලන්න. බලද්දි අර ඩයිරසින්ගන් එක පාවිච්චි කරපු හින්දා සකුරා සිහිය නැති වෙලා වැටිලා. ඒත් එක්කම අරු සකුරාව පැහැර අරගෙන දැන් මේ අපේ නාරුටෝ යන්න හදන්නේ සකුරාව බේර ගන්න. ඊට පස්සේ නාරුටෝ මිනටෝගේ අර කබායත් පොරවගෙන යනවා සකුරාව හොයාගෙන. මෙයාලා මේ සකුරාව හොයාගෙන එන්නේ නාරුටෝ ඒ කාලේ පුහුණු වෙච්ච දැනට. මෙතෙන් නම් නාරුටෝ පුරුදු වෙලා නැහැ මේ විශ්වයේ. අර විශ්වයේ තමයි නාරුටෝ මෙතන පුරුදු වෙන්නේ. ඊට පස්සේ නාරුටෝ මෙතෙන්ට ඇවිල්ලා අර බලල් ඔළුවව දකින්නවා. ඊට මූ කියන්නේ උඹ අදිවරයි මං අද උඹව කනවා කියලා. ඊට පස්සේ අර බලල් මූණට නාරුටෝ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජුස්සුවක් කරලා අර පූසා එතනින් ඇටකොටු වගේ සත්තු 9ක් මවනවා. ඒක මේ ලෝකේ තියෙන බලවත්ම ජුස්සුවක්. ඒක කරන්න එයාගේ ආත්මෙන් භාගයක් දෙන්න ඕන. ඒ වගේම ඩයිරසින්ගන් එකත් ඒ වගේ ජුස්සුවක්. මේක ආත්මේ කෑලි කෑලි කරලා තමයි ජුස්සු කරන්නේ. ඊට පස්සේ නාරුටෝ මෙතන උන් එක ෆයිට් කරද්දි එතන ඒක පාටම ඉතචිල එනවා. නාරුටෝ නම් හිතන්නේ මේ වෙලාවේදී මං ඉවරයි කියලා. බලද්දි මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ හොකාගේගේ කීමට. ඒ කියන්නේ කුලියට ඇවිල්ලා අර සාතු 9 දෙනාට ගහන්න මෙයාලා පටන් ගන්නවා. ඉස්සර මදාරා ඉතචිලත් එක්ක එකතු වෙලාන් හිටියේ නාරුටෝ ගඟේ තියෙන නයින් ටේල් ෆොක්ස්ගේ චක්‍ර ටික ගන්න. ඒත් මේ වෙලාවේදී මේ වැඩේ කරලා තියෙන්නේ ඉතචිලටත් කියන්නේ නැතුව. ඒ කියන්නේ මදාරා තනියම නාරුටෝ ගඟේ තියෙන නයින් ටේල් ෆොක්ස්ගේ චක්‍ර ටික ගන්නයි හදන්නේ. ඒ හින්දා මේ කට්ටිය මේ ඉතචිලා මදාරාත් එක්ක කුපිත වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ ඉතචිලත් එක්ක අපේ නාරුටෝ අර සාතු ටිකට නැති වෙන්න ගහනවා. ඒක දැකව බාල් මුණා දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ නාරුටෝ ඉතචිලාට කියනවා ඔයා සකුරාවල යන්න මම මදාරා ගැන බලා ගන්නම් කියලා. ඊට පස්සේ ඊතචි එතන හිටපු සකුරාවලේලා වැඩිකටත් එක්ක අර මදාරට ගහන්නත් යනවා. ඒත් මදාරට නම් ගහන්න වෙන්නේ නැහැ. මොකද මදාර එතනින් නැති වෙලා යනවා. ඊට පස්සේ නාරුටෝ අර බාල් මුණව හොයාගෙන පුහුණු වෙන තැන ඇතුළටම යනවා. ඊට පස්සේ එකපාරටම කොහෙන්දෝ හිටපු අර බලල් මුණා නාරුටෝට ගහනවා. ඊට පස්සේ නාරුටෝ මල්ටි ෂැඩෝ ක්ලෝන් හදලා මල්ටි ෂැඩෝ ක්ලෝන් ටික අර පූසත් එක්ක ගහගන්න යවලා එයා පැත්තකට වෙලා භාවනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර ෂැඩෝ ක්ලෝන් ටික විනාශ කරපු බලල් මුණා නාරුටෝට ගහන්න යද්දි නාරුටෝ තැනකට විසික් වෙනවා. ඒත් එක්කම අරු ඩයිරසින්ගන් එක පාවිච්චි කරන්න යද්දි නාරුටෝ උට රසින්ගන් එකෙන් ගහනවා. ඒ නිකම්ම රසින්ගන් නෙමෙයි රසින්ගන් ශූරිකන් ජුස්වෙන්. මේ හින්දා මෙතන ලොකු චක බ්ලාස්ට් එකක් වෙනවා. මේ පිපුරුනට පස්සේ අර බලල් මුණගේ ඇඳුම ගැලවෙනවා. බලද්දි මේ ඉන්නේ මේ විශ්වයේ නාරුටෝ. ඒ කියන්නේ මෙත්මා. අර දෙන්නටත් පුතෙක් නැති වෙලා ඉඳලා තියෙන්නේ. ඒ හින්දා තමයි නාරුටෝට මෙච්චර ආදරය කරන්න අරන් තියෙන්නේ. නාරුටෝට අර වැඩේට යන්න දුන්නේ නැත්තේ මෙත්මට වෙච්ච දේ නාරුටෝටත් වෙයි කියලා තියෙන බයට. මේ වෙලාවේදී ඒ මෙත්මා වෙන ජුස්සුවකට අහු වෙලා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ මෙත්මා කියන්නේ අද උඹ ඉවරයි කියලා. එතකොටම අර එයා ගත්ත සත්තු 9 දෙනා ගිනි බෝල වගේ ඇවිල්ලා මෙත්මාගේ ඇඟටම එනවා. ඊට පස්සේ මෙත්මා එයාගේ ඇඟේ ඉන්න නයින් ටේල් ෆොක්ස් ගෙන්නලා එයාට ගහන්න හදනවා. ඊට පස්සේ අපේ නාරුටෝ ගුහාවකට යනවා. ඊට පස්සේ අපේ නාරුටෝ මල්ටි ෂැඩෝ ක්ලෝන් හදලා රාසින්ගන් වලින් අර අරුට ගැහුවා. මුකුත් වෙන්නේ නෑ උට.
ඊට පස්සේ අපේ නාරුටෝ එතනින් විසික් වෙනවා. ඊට පස්සේ නාරුටෝට වතුර ගොඩක් යටට ගිහින් සිහිය නැතුව යනවා. ඊට පස්සේ අපේ නාරුටෝ සුබුඩුපාදී යන්නේ නයින්ටේල් ෆොක්ස් එයාගේ ශරීරය ඇතුලේ හිර කරපු තැනට. ඊට පස්සේ නයින්ටේල් ෆොක්ස් මුට බයිනවා. තෝ මොන කාලකන්නියෙක්ද යකෝ, මොන මගුලකට මන්ද අරුමාව තෝ වගේ කාලකන්නියෙක්ගේ ඇඟ ඇතුලේ හිර කරේ. කන පලා ගන්න නැතුව මාව ගනින් එළියට.